හරිනේ. අද සුබ මොහොතින් අපි අපේ නොමිනේෂන් අත්සන් කරා. අපි ජනතාවෙන් ඉල්ලා සිටින්නේ තරුණයන් හැටියට දැන් ගොඩක් මිනිස්සුන්ව රවට්ටලා අපි දැක්කා ජනාධිපතිවරණයේත් මහමැතිවරණයේත් මිනිස්සුන්ව රවට්ටලා ඡන්දේ ලබාගත් NPP එක ජනතාවෙන් ඉල්ලා සිටින්නේ බොරු වලට රැවටුණා ඇති. අපි ජනතාවෙන් ඉල්ලන්නේ තරුණයෝ වශයෙන් අපිත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න තමයි අපිත් ආස. මොන පක්ෂෙන් ආවත් පුංචි ඡන්දේ ජනතාවට සමීප ඒ සමග ජන බලවේගයේ අපේ තරුණ කණ්ඩායමට කෝට්ටේ ආසනයේ සමග ජන බලවේගයට ඡන්දේ ප්‍රකාශ කරන්න අපි අප කැප වෙලා ඉන්නවා ජනතාව වෙනුවෙන් සේවය කරන්න. මේ පාර අර වැරදිච්ච තැන හරි කරන්න සහ ආණ්ඩුවට සිග්නල් එකක් යවන්න ඕනේ කියපු පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. ඉතින් කිසිම කිව්ව එක පොරොන්දුවක්වත් ඉෂ්ට කළා නැහැ. දැන් අපි දකිනවා සත්ත්ව සංගණනයක් කරනවා. සත්ත්ව සංගණන නෙමෙයි මේ වෙලාවේ ආණ්ඩුව කරන්න ඕනේ. ජනතාව බඩගින්න ඉන්නේ ලුණු පැකට්ටයක් 250යි. ඊට පස්සේ පොල් ගෙඩියක් 200යි 230යි. ඉතින් ජනතාව ඉතාමත් අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අනිත් එක ඔය බටලන්ද කියයි අර ලිස්ට් කියයි මේ ලිස්ට් කියයි මුලින්ම අර එළියට ගිය කන්ටේනර් 300 ලිස්ට් එක එළියට දාන්න. හරි දේශපාලනයක් කරනවා නම් අර හිටපු කතානායකතුමා ජපානයේ ගිහිල්ලා ගේනවයි කිව්වා එයා එතුමාගේ සර්ටිෆිකේට් ටික. තාම නැහැ. දැන් මාස 3ක් වෙනවා ඒක නැහැ. ඊයේත් මරණ ගොඩක් සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් හැමදාම මිනිස්සුන්ව මර පාරේ චිකාගෝවක් වෙලා තියෙනවා. ඒවට ක්‍රියාමාර්ග ගන්න පාර්ලිමේන්තුවේ දැන් අපි මාසයක් තිස්සේ දැක්කා මේ විවාද වෙලාවේ බොරු බේගල් කියනවා එක බොරු ඒවා කියනවා. ඉතින් බොරුවෙන්ම තමයි මේ ආණ්ඩුව ඉදිරියට යන්නේ. ඉතින් අපි ජනතාව වශයෙන් ඉල්ලා සිටින්නේ බොරුව නවත්තලා කරුණාකරලා ඒ කිව්ව පොරොන්දු ටික ඉෂ්ට කරන්න කියලා. අපේ ජනාධිපතිතුමා කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලියුමක් යවලා ඒ ගෙදරින් පන්නනවයි කියලා. ඉතින් ඒකත් දැන් මාස 4ක් විතර වෙනවා. තාම ඒක කළත් නැහැ. ලියුම යවා ගන්නවත් බැරුව ඉන්නේ. මම දැක්ක ඊට පස්සේ නලින් ජයසිංහ මැතිතුමා කියනවා ජනතාවට ලියුම් යවන්න කියලා. මේ ඔක්කොම තනිකර බොරුවක් කරන්න මේ ආණ්ඩුව. පොලිසිය හොයනවා පොලිස්පතිව. ඉතින් වැඩක් නැහැ ඒව ගැන කතා කරලා. මොකද ආණ්ඩුව ආවාම කිව්වේ දවසෙන් දෙකෙන් ක්‍රියාත්මක කරනවා කියලා නීතිය. බංකුව අරන් එන්න කිව්වා වාඩි වෙන්න ජාතික ආරක්ෂාව ගන්න උගන්වන්නම් කියලා. හැබැයි අද වෙනකොට මං හිතන්නේ එහෙම කිව්ව ඇමතිවරයා එයාටත් කට උත්තර නැහැ. අපේ ජනාධිපතිතුමාට කට උත්තර නැහැ. දැන් ජනතාවගෙන් උදව් ඉල්ලනවා. නලින්ද ජයතිස්ස මහින්ද රාජපක්ෂට ජනතාවට කිව්වා වගේ ලියුම් යවන්න දැන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේගොල්ලන්ව හොයලා දෙන්න කියලා. මේගොල්ලන්ට වැඩ බෑ කියලා අපි කලිනුත් කිව්වා ගිය මැතිවරණ දෙකේම. ඉතින් මේ පාර අපි ඒකයි ජනතාවට කියන්නේ වැඩ කරන්න පුළුවන් අත්දැකීම් ඇති තරුණ ඇත්තම ඒ තරුණ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් අපි වගේ තරුණයන්ට අවස්ථාව ලබා දෙන්න අලුත් දේශපාලන සංස්කෘතියක් අපිටත් අවශ්‍යයි. ඒ නිසා ඒක හදන්න අපිට අවස්ථාව දෙන්න කියලා තමයි අපිට ඉල්ලා සිටින්නේ.